අයිබෝන් සුබ දවසක් ඔබට පවිත්‍ර ඔබටත් අයිබෝන්. අයිබෝන් සජින්ත. රයිට්. අද දවසේ අපි අනාවරණ වැඩසටහනත් එක්ක මේ එකතු වෙන්නේ ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. මම හිතනවා ඔබ අතරෙත් වැඩි කතා බහක් සිදු වෙච්ච මාතෘකාවක් තමයි කාලින මාතෘකා කිහිපයක් කතා කරද්දී ඒකේ එක් මාතෘකාවක් අද දවසේ මේ විදිහට කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. පවිත්‍ර අපි මුලින්ම යමු වෙන කාරණාව ගැන කතා කරමු. ඔව් සජිත්, ඉතින් අපි දන්නවා දැන් අද දවසේ අපි කතා කරන්න තෝරගත්ත මාතෘකාව තමයි දැන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරක් අපි කතා කරන්නේ. මේක ඇත්ත ඔයාට දැනුවත් කරන්න තමයි අපි මේ සෝදානම් වෙන්නේ. ඉතින් අපි දන්නවා මේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දූෂණය වංචාවන් ඉවත් කරනවා, සදාහරම තුරන් කරනවා. ඒ තියෙන බලාපොරොත්තුෙන් තමයි අනුර දිසානායක ප්‍රමුඛ ඒ ආණ්ඩුව රාජ්‍ය බලයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ වෙද්දී වංචා දූෂණ අඩු කළ ඇති මේ රජය කියලා. ඉතින් මේ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ ගිය සචින්ත 2025 World Economic විසින් ඉදිරිපත් කළ තිබ්බ World Economic Corruption Index එක. අපි කියනවා ඒකට ගෝලීය දූෂණ සංජානන දර්ශකය කියලා. ඉතින් මේ වාර්තාව 2025 ඉදිරිපත් කරලා තිනවා. එහිදී අපි 24.7 තමයි අපි ලබා තියෙන මේ මාක් එක. අපේ ස්කෝ එක තමයි මේ ගාන. හැබැයි 2024 වර්ෂයේදී අපි ලබලා තිනවා 32 කියන ස්කෝ එක කියලා. ඉතින් ලොකු ગેප් එකක් තියෙනවා. ඉතින් මේක ගැන හැමෝම විමසිලිමත් වුණා. ඒ කියන්නේ දැන් කරප්ෂන් එකක් අඩු කරන්න ආපු ආණ්ඩුවක් ඉදිරියේදී ඇයි මේ වෙන්නේ 2025 වසරේ වාර්තාව කියන්නේ සචින්ත ඔබ ගියේ. ඒත් එක්කම පවිත්‍ර අපි මතක් කරන්න ඕන මේකේ මේ තවත් හුවා දක්වලා තිබුණා. රාජපක්ෂ සමයේදී අපි මෙච්චර පල්ලෙහාට ගියේ නෑ කියලා. එතන සඳහන් කරලා තිබුණේ මේ අපි හිටියා කියලා 87 වෙනි ස්ථානයේ සඳහන් කරලා තිබුණේ. ඇත්තම කතාව කිව්වොත් එහෙනම් වර්තමානයේ 121කට ගිහින් කියලා පසු වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. කියන්නේ අපි දැන් වර්තමානයේ ජනතාව ගොඩක් කතා වුණේ රාජපක්ෂ සමයේ දූෂිතයි කියලා. හැබැයි ඒ දූෂිත කාලේ මෙච්චර දූෂණය වෙලා නැත්තම් වර්තමානයේ කොහොමද මෙච්චර දූෂණ වෙලා මෙච්චර මේ පහළ මට්ටමක අගයක් අරන් තියෙන කියන ප්‍රශ්නය ඇවිත් තියෙනවා. ඔය ප්‍රශ්නෙට තමයි මිනිස්සු කතාව ඇති කරගෙන තියෙන්නේ. ඉතින් සචින්ත දැන් ඔය කියන කාරණාවත් එක්ක මේ ඇත්තටම මේ දාලා තියෙන දත්ත හරිද නැද්ද කියලා අපි පරීක්ෂාවට ලක් කරා. ඉතින් එතනදී අපි දන්නවා දැන් World Economic කියලා කියන්නේ එක්සත් රාජධානි UK based වෙච්ච පරීක්ෂණ සංවිධානය. ඉතින් මොවුන් විසින් ඔය මේ කරප්ෂන් ඉන්ඩෙක්ස් රිපෝට් එකක් කොහොමත් හැම වාර්ෂිකවම ඉදිරිපත් කරනවා. ඉතින් ඔවුන් මේ වාර්තාවට ඔවුන් පාදක කරගන්නේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ CPI අපි කියන කරප්ෂන් පර්සෙප්ෂන් ඉන්ඩෙක්ස් කියන වාර්තාව තමයි ඔවුන් ඒකට භාවිත කරන්නේ. උන්ගේ වෙබ් අඩවියක මෙන්න මේ ආකාරයෙන් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා සචින්තේ. මේකට පාදක වෙන්නේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ මේ වාර්තාව CPI වාර්තාව නිසා අපි ඒ වෙබ් අඩවියට කියලා පරීක්ෂාවක් කරා. ඉතින් අපි දැන් පරීක්ෂාව කරා දිසාශීත එතන තියෙන්නේ 2024 වෙනකම් විතරයි. එතනදී නෑ 2025 වාර්තාවක්. ඒතර මේ World Economic අපි කියන WEV එකෙන් කොහෙන්ද මේ දත්ත කොහෙන්ද උන් ලබාගන්නේ? මොකද උන්ගේ වාර්තාව සැකසෙන්නෙම ට්‍රාන්ස්පරන්සි එකේ ඉන්න ඉදිරිපත් කරන වාර්තාව අනුව. ඉතින් මේක අපි පරීක්ෂා කරන්නත් ඕන නිසා අපි දැන් ඇත්තටම මේ IV එකට ගිහිල්ලා අපි වැඩ World Economic එකට ගිහිල්ලා මේක කවදද මේ දත්ත දාලා තියෙන්නේ මේ වෙබ් අඩවියේ. ඉතින් වෙබ් අඩවියේ සඳහන් වෙනවා 2025 ඉන්ඩෙක්ස් එක කියලා හරියි. හැබැයි ඉතින් දැන් මේක 2024ත් එක්ක කම්පෙයාර් කරලා තියෙන නිසා අපි ඒකේ ආකයිව් එක බලන්න ගියා. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් අපිට පුළුවන් කාට හරි දැන් අපි දාන පළ කිරීමක් කාට හරි ගොඩ මේක වෙනස් කරන්න ඒගොල්ලෝ අපි හිතමු අපි මේ වගේ ආයතනයක් විසින් දාන දත්තයක් වෙනස් කරොතින් කියන සැකේට ගොඩක් අය මේවා ආකයිව් කරනවා. අපි දැන් සංරක්ෂණය කරනවා කියන අපි යම්කිසි අපිට සංරක්ෂණය කරන්න පුළුවන් පොතක් අපි ලයිබ්‍රරි වල තියෙන අපි දැන් කරන්නේ ඒ වගේ මේක ඔන්ලයින් වල වෙන ඉන්ටර්නෙට් එකේ අපිට ආකයිව් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ආකයිව් කරපු වාර්තාවක් හම්බුණා 2025 අප්‍රේල් වල අන්තිමටම මේ වෙබ් අඩවිය ආකයිව් කරලා තියෙන එකක් තියෙනවා. මේ දැන් අපිට දකින්න පුළුවන් මෙන්න මේ වාර්තාව. ඉතින් සාමාන්‍ය දැන් 2025 වර්ෂයේ වාර්තාව නම් 2025ම අවුරුද්ද වෙන්න එපා. මේ ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකම්. ඔයාව කියන්න හදන්නේ එතකොට 25 වාර්තාවක් කොහොමද 25 අප්‍රේල් වලදී කරන්නේ? පළ වෙලා තියෙන්නේ කියලා. ඒ සාමාන්‍ය මෙහෙම සංගණන වාර්තාවක් සිදු වෙනවා නම් වසරක් කට කරගෙන. ඒ කියන්නේ 24ක 25 අප්‍රේල් වෙන්න පුළුවන්. හැබැයි 25 එක අනිවාර්යයෙන්ම 26 පළවෙනි කාර්තුවේවත් තමයි එළියට දාන්න සිද්ධ වෙන කාල සීමාව බැලුවා. ඔව් සාශිත. ඉතින් දැන් උතන අපිට දැන් එන ගැටලුවක් කියලා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක අපි බැලුවා 2000 මම කිව්වේ 2024 තියෙන මේ දූෂණ සංචාරන දර්ශකය
තමයි මේ 25 පළ කරලා තියෙන අපිට. එතන මේගොල්ලෝ මේ 2025 දත්ත කියලා පෙන්නන්නේ 24 දත්ත. දැන් එතන ඒක ප්‍රධාන කාරණය තමයි මේක මේ ඉංග්‍රීසි මාධ්‍ය මේ පත්තරයක මේ ජාතික පුවත්පතක පවා මේක පළ වෙලා තිබ්බා. ඉතින් මේ අපි පරීක්ෂා කරන්න ඕනේ මේක මොකද්ද වෙන්නේ කියලා රිසර්ච් එකෙන්. අපි දැන් ඔය කියන කාරණා දැන් අපි බලමු CPI එක Transparency International ආයතනය විසින් ඉදිරිපත් කළ CPI වාර්තාව ඕන ඉරිදක්වන්නේ දැන් පසුගිය අවුරුද්දේ නම් මේ අවුරුද්දේ පෙබරවාරි වගේ කාලෙදී ඕන් ඉදිරිපත් කරන ඊට සතියකට විතර වගේ පස්සේ තමයි මේ WE World Economic වාර්තාව අප්ඩේට් වෙන්නේ. ඕන අප්ඩේට් කරලා දාන. ඉතින් තාම ඉතින් මේ 2025 වාර්තාවක් අපිට දැක ගන්න හම්බුන්නේ නැහැ. අනිත් එක මතක් කරගන්න කාරණයක් තමයි සජින දැන් ගොඩක් දෙනෙක් බලන ඇති මොකද්ද මේ දූෂණ සංජානන දර්ශකය කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම රටක වෙන රටක් කොච්චර දූෂිතද කොච්චර පිරිසිදුද කියන එක තමයි මෙතනින් ඇත්තටම ගණනය කරන්නේ. මේ වාර්තාවේදී ඕන් ඇත්තටම රටවල් වලට ශ්‍රේණිගත කිරීමක් කරනවා. 0 ඉඳලා 100 වෙනකන්. ඒතර 100 කියලා කියන්නේ ඕන් කොච්චර පිරිසිදුද කියන එක. 0ට ළඟයි කියලා කියන්නේ ඕන් කොච්චර දූෂිතද කියන එක. ඉතින් මේ කාරණාවේදී සචිත රටක් රාජ්‍යයක් ඉතින් අපි මෙතන රටවල් 180ක් විතර මුන් මේ සංගණනයට වාජනය කරනවා. ඒ වගේම මේකෙදී දැන් රටක දූෂණයක් වෙන අපි කියන්නේ මුදල් අවභාවිතා කිරීම නැත්නම් අල්ලස් ගැනීමක්ද මේ වගේ දේවල් සජින්ත අපිට ලිපිට පේන්නේ නැහැ. මේ ඔක්කොම පේන්නේ තිරයෙන් පිටිපස්සනේ. ඒතර මේක හෙව්වොතින් ඇරෙන්න මේක අපිට හොයාගන්න හරිම අමාරුයි. මේකේ හැබැයි ඒ කරන හොරකම් වල හරි ඒ සිදුවන කියන්නේ බලය අවභාවිතා කිරීමක් හෝ ඒවා ඒ දේවල් අපිට බලන්න පුළුවන් වෙන්නේ ඒකේ රිසල්ට් එක මත. උදාහරණයක් විදිහට අපි ගත්තොත් කාගේ හරි සුදුසු නැති කෙනෙක්ව තරම් තරමකට පත් කරන්න පුළුවන්. දේශපාලන බලය භාවිතය. ඒතර ඒකේ රිසල්ට් එක තමයි තියෙන්නේ. යම් කිසි මාර්ගයකට අපි මාර්ගයකට මෙන්න පිරිවැයක් මෙන්න මේ වගේ පිරිවැයක් දරන්න ඕනේ කියලා අපි ඒක එස්ටිමේට් එකක් කරලා තිනා. හැබැයි අඩු පිරිවැයකින් කරලා පාරවල් කැඩෙනවා එක තමයි අපිට දකින්න පුළුවන් රිසල්ට් එක. ඉතින් ඔය වගේ ඒවා තමයි මේ කොහොමද දැන් මේක කටට හිතෙන්න පුළුවන් නැත්නම් මේක කොහොමද ස්ථානීය ලබා දෙන හේතු සාධක. ඔව් ඒ කියන්නේ දූෂණය සම්බන්ධයෙන් අපිට දකින්න පුළුවන් දේ. ඒතර මෙතනදී මේ Transparency International ආයතනය World Economic Forum එක World Bank වගේ ආයතන කියන්නේ විශේෂ ආයතන ඒවල ඉන්න නායකයින් විශේෂඥයින් එතකොට විධායක ශ්‍රේණිය වැඩ කරන කට්ටියගේ ඒ දැක්ම අනුව මේ සංජානන දර්ශකය ශ්‍රේණිගත කිරීම වලට ලක් කරන එක තමයි මෙතනදී වෙන්නේ සාශයත්. ඉතින් මෙතනදී දැන් ලංකාව 2024 දත්තනේ දැන් මේ තියෙනවා. අපි දැන් CPI වාර්තා වලම 2024 දී අපි අරන් තියෙන රෑන්ක් එක 121. ඒතර අපි අරන් තියෙන ස්කෝර් එක 32. හරි ඉතින් මොවුන් සඳහන් කරන විදිහට දැන් අර සමාජ මාධ්‍යවල සහ මේ අර කිව්වේ මේ ප්‍රධාන මාධ්‍ය ධාරකත් මේ ඒක පළ කරලා තිබ්බා කියලා. ඕන් සඳහන් කරන විදිහට හරි 2021 වර්ෂයේදී අපි ගත්ත ස්කෝර් එක 32යි. අපි රට තියෙන රෑන්ක් එක 121යි. හැබැයි මොවුන් මේක සම්බන්ධ කරගත්තේ 2025 වාර්තාවකදී නේ. මේ 2025 ඇතුළත තිබ්බ සිදුවීම් නෙමෙයි. මේකේ තියෙන්නේ 24 ඒවා. 24 මුල ඉඳලා අගට ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකන් ඒ තිබ්බ කාලෙත් එක්ක තිබ්බ දූෂණය සම්බන්ධව මේ ඇගයීම සිදු කරන්නේ. ඒතර එතනදම ඒක වැරදි. ඒකෝන් කම්පෙයාර් කරලා තිබ්බ මෙතන 24 දත්ත සහ 25 දත්ත කියලා. ඒතර 25 දත්තට වලට මොම් භාවිතා කරේ 24 දත්ත. ඒතර 24කට හරියටම ගන්න ඕනේ 23 දත්ත. දැන් මෙතන කාරණා දෙකක් කතා කරන්න ඕනේ. එකක් CPI එක Transparency International වලින් දාපු එක. අනිත් එක World Economic වලින් දාපු එක. මෙතන අපි හොඳට පරීක්ෂා කරලා දැන් ඔබට පේනවා ඇති මේ රිපෝට්ස් දෙකේ ගණනය කිරීම දෙකක් තියෙන්නේ. මේ ඉතින් අපි කතා කරොතින් 2023 වර්ෂයේදී අපි අපේ රෑන්ක් එක වෙන්නේ 115යි. අපි ලබාගත්ත ස්කෝර් එක වෙන්නේ 34යි. ඉතින් ඇත්තටම ඔය අඩුවීම ගත්තොත් ඇත්තටම අඩුලා තියෙන්නේ දෙකකින්. ලකුණු දෙකකින්. ඒකට ඕන් පෙන්නන්නේ 20 ගානක් තිබ්බ 32ක ඉඳලා අපි 23 වෙනකම් 26.7ක් වෙනකම් අපි අඩු වෙලා කියලා. ඉතින් හැබැයි World Economic අපි බැලුවොත් 2024 දින 24.7යි. හැබැයි මෙතන තියෙන 32 ගානක් නෙමෙයි තියෙන්නේ. 2023 දී තියෙන්නේ 26.2යි. එතනත් අඩුවීම වෙන්නේ දෙකක විතර පොඩි අඩුවීමක් තියෙනවා. ඉතින් මෙතනදී ඕන් සඳහන් කරන ආකාරයට මේ කියන දත්ත භාවිතා කරලා මේ දැන් මේ වාර්තාවනේ මොන ඉදිරිපත් මම කියන්නේ වී කියන වාර්තාව නෙමෙයි.
වර්ල්ඩ් ඉකොනොමික් වාර්තාව ගැන නෙමෙයි මම කියන්නේ සමාජ මාධ්‍ය සටහනේ දාලා තිබ්බ වාර්තාව ගැන. ඉතින් ඔවුන් හරි තොරතුරු ගන්න නම් හරි වාර්තාව පරිශීලනය කරන්න ඕනේ. සඳහන් කරපු විදිහට CPI දර්ශකයේ කොයි විදිහටද සමාජගත කරන්නේ සහ එලි දක්වන්නේ කියන කාරණාව මොකක්ද කියන ප්‍රශ්නෙට අපි උත්තරයක් විදිහට Transparency International ශ්‍රී ලංකා ආයතනය අපි සම්බන්ධ කරගත්තා. ඔවුන් සඳහන් කරේ උදාහරණයක් විදිහට ගත්තොත් ගිය වසරේ දර්ශකයේ අපි එලි දක්වන්නේ මේ වසරේ පළවෙනි කාර්තුව ඇතුව වගේ කියන අදහසක් තමයි අපිට ඕන. විශේෂයෙන්ම පෙබරවාරි වගේ කාලෙදී. අනේ වගේ කාල සීමාවක් තුළ තමයි ඔබට මේක දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ කවමදාවත් 2026 වාර්තාව 2026 දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ 2025 වාර්තාව ඔබට දකින්න හම්බෙන්නේ 2026. ඒ වගේ කාරණාවක් තමයි උන් සඳහන් කළේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න. නිවැරදි වාර්තාව මම හිතන්නේ තවදුරටත් දිනකින් ඔබට දැක් ගන්න පුළුවන්. ඉතින් සාචෙන්ත දැන් අපි අර කතා කරන්නේ දැන් මේ 25 වාර්තාව ගැනනේ කතා කරන්නේ. ඉතින් අපි මේක ගැන හොයන දැන් V එකේ අපි කලින් කිව්වා වගේ World Economic වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි පරීක්ෂා කරමු. අපි දැක්කනේ කියන්නේ 2025 අප්‍රේල් වල ආකයිව් වෙලා තියෙනවා කියන්නේ මේ 2025 වාර්තාවම. ඉතින් ඒක වෙන්න විදියක් නෑනේ. ඉතින් එතකොට තමයි අපි දැනගන්න මේක තේරුනේ මේ 25 තිරිත් මේ තියලා තියෙනවා මේ රිපෝට් එක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම Transparency International ආයතනය විසින් පෙබරවාරි වල ගිය අවුරුද්දේ පෙබරවාරි වල 24 එක දාලා ඉතින් දවස් කිහිපයකට පස්සේ අනිවාර්යයෙන්ම V එකෙන් දානවා. ඒක තමයි මේ දිගටම තිබ්බේ. ඉතින් පරිශීලනය කරද්දී හරියට පරිශීලනය කරන්න ඕනේ. ඒ වගේම අපි ඇත්තටම කතා කරමු අපිට මෙතන ගැටලුවක් නැහැ. දැන් ඔවුන් නුදුරු අනාගතයේදීම ඔවුන් මේ 25ට අදාළ වාර්තාව ඉදිරිපත් කරන. එතකොට ඒ දත්ත සංසන්දනය කරන්න. ඒකේ සමහරකට මීට වඩා අඩු වෙන්න පුළුවන්, දර්ශකයේ වැඩි වෙන්න පුළුවන්. අපිට එතන ගැටලුවක් නැහැ. මම කියන්නේ අපි වාර්තාවක් ඉදිරිපත් කරද්දී සංසන්දනයක් කරද්දී හරි සංසන්දනය කරන්න. ඒ කියන්නේ නිවැරදි දත්ත භාවිතා කරන්න කියන කාරණාවනේ ඔය මතක් කරන්නේ. ඔව් ඒ වගේම සචින්ද දැන් මොකද දැන් අපි ගන්නේ Transparency International ආයතනයේ දත්ත නම් ඒ දත්ත කම්පෙයා කරන්න ඕනේ ඒ 23යි 24යි. ඒතර එහෙන් බලද්දී මම කලින් කිව්වා වගේ 23 තිබ්බ ගානයි 24 තිබ්බ ගානයි කොහොමද කියලා අපිට බලාගෙන ලකුණු එකකින් දෙකකින් තමයි අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ වගේම මොවුන් සම්බන්ධ කරගන්නේ මොවුන් පරීක්ෂා කරන්නේ V එකේ දත්ත නම් ඒකේ 2023 දත්තයි 24 දත්තයි පරීක්ෂා කරන්න. දැන් 24යි ඔබට ළඟදී 25 දත්තාව. ඉතින් මේ දෙක සංසන්දනය කරලා ඔබට උත්තරයක් ගන්න පුළුවන්. බැලු බැලමට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආරයිට් එහෙනම් මේ එකම වසරක දත්ත වසර දෙකක් විදිහට සංසන්දනය කිරීමක් කරලා තියෙන්නේ. හැබැයි ඒ කරලා තියෙන්නේ වැරදි දත්ත. ඒ කියන්නේ වෙනත් මේ වෙබ්සයිට් දෙකක පළ වෙච්ච දත්ත කලවම් කරලා තමයි මේක පළලා තියෙන්නේ. ඒක දැන් මම කියන්නම් අනිත් එක මේ සංජානන දර්ශකයේ ඩෙන්මාර්ක් තමයි ඉන්න හොඳම රට. දෝෂයක් නැති මේ රෑන්ක් එකක් තියෙන රටට ඉන්නේ ඔවුන් ඩෙන්මාර්ක් ලෝකෙම. අපි දකුණු ආසියාව ගැන කතා කරොත් දකුණු ආසියාවේ ඇත්තටම භූතාන් ඉන්නවා ලකුණු 72ක් අරගෙන රෑන්ක් එක 18ට තියාගෙන ඔවුන් ඉන්නවා. ඉතින් අපේ අසල්වාසී රට ගැන කතා කරොත් ඔවුන් මාක්ස් අරන් තියෙන්නේ ස්කෝර් එක තියෙන්නේ 38යි. මේ ඔවුන්ගේ රෑන්ක් එක වෙනවා 96ක්. ඒ වගේම අපි කතා කරොත් අඩුමම ඉන්නේ අපි දකින්න වෙන්නේ ඇෆ්ගනිස්තානයේ. ඔවුන් ලකුණු 17යි අරන් තියෙන්නේ 165 වෙනි ස්ථානයේ ඉන්නේ. ඉතින් අපි අපේ ස්ථානෙත් අපි සඳහන් කරලා නැවත. ඔව් අපි අපේ ස්ථානය වෙන්නේ 2024 අපි 121 වෙනි ස්ථානයේ ඉන්නවා. අපි ලබා ගත්තේ 32යි අපේ ස්කෝර් එක. ඉතින් මේක ගැන අපි කතා කරද්දී අපි ඇත්තටම ඉදිරිපත් කරලා තියෙන ඔබට අපේ කරුණු පරීක්ෂණ වාර්තාවෙත් ඔබට දැක ගන්න පුළුවන් 2015 ඉඳලා 2024 දක්වා ඔබට කියන්නේ මේ V ආයතනය කියන්නේ World Economic විසින් දීලා තියෙන ලකුණු විතර Transparency International CPI index එකේ තියෙන දත්තයන් අපිට ලබා දෙන මාක්ස් ශ්‍රේණිගත කිරීම ඒවා මොනවාද ඒක අතර පරතර කොහොමද කියන එක අපි සඳහන් කරනවා. මොකද මේකේ තිබ්බ D කියලා කියන්නේ ගොඩක් පුවර් කියන අපිට හම්බෙලා තියෙන සාචින්ත මෙතනදී D කියන ශ්‍රේණිගත කිරීම V එකේදී. ඒ කියන්නේ අපි අපේ රට දූෂිතයි කියන කැටගරි එක තමයි තියෙන්නේ. ඉතින් මේකත් වෙනස් වෙන සාචින්ත කියන්නේ සමහරකට අපි 23යි 24යි දත්ත ගැන කතා කරද්දී V එකේ ඉදිරිපත් කරලා තියෙන එකේ තියෙන 23 26.2යි 24 24.7යි. ඒතර 26.2 වෙද්දී ඒකේ අපිට හම්බෙලා තියෙන මේ වර්ගීකරණයේ C තියෙන්නේ. අපිට C හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ දැන් අපි මේ පාර අඩු කරගෙන තියෙන 24.7ක් වෙලා වෙද්දිත් අපිට තියෙන්නේ D. ඉතින් ඒ නිසා දැන් මේක ඇත්තටම මේ
වැඩි කරන් යන්න ඕන තැනක් තියෙන අඩු කරන් යන්න ඕන තැනක් නෙමෙයි මේක මේ වැඩි කරන් යන්න ඕනේ මොකද ඒක 100ට ළඟා වෙන තරම තමයි අපේ රටේ දූෂිත ද නැද්ද කියන එක. ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන ඉන්න මේ වගේ වෙලාවක ඒ කියන්නේ මේ දර්ශනය අපි ඉහළට යයි කියන්නේ දූෂණය අඩු වෙලා අපේ ඔය සංගරණය සහ අපේ ස්ථානය මම හිතන්නේ මීට වඩා ඉහළට ගමන් කරයි කියන අපේක්ෂාවෙන් ගොඩක් ජනතාව ඉන්නවා. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මේ අපිට බලන්න පුළුවන් දැන් ඉතින් ඔය දූෂණය අඩු කරන්න එනවා කියලා කියපු මේ වත්මන් ආණ්ඩුවේ තත්ත්වය කොහොමද කියලා කොහොමද මේ ගැටලුවට මුහුණ දෙන්නේ මොවුන් ඇත්තටම මේ වංචාව දූෂණය අඩු කරන් තියෙනවද නැද්ද කියලා අපිට ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් හරි தත්ත්වයන්ත් එක්ක හරි විදියට ඔබ සංසන්දනය කරලා මේ තොරතුරු ඉදිරිපත් කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. ඉතින් අපි මෙහි ඇත්ත නැත තමයි අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් අපි මතක් කරමු සචින්ත අපිව සම්බන්ධ කරගන්න මේ වගේ කරුණු කාරණා ගැන කාට හරි දැනුවත් වෙන්න ඕන නම් යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් කොහොමද අපි එකතු වෙන්නේ? ඔව් අනිවාර්යෙන් පවිත්‍රකෝ වගේම ඔබට පුළුවන් මේ සියලු කරුණු දැනගන්න අපේ පැක්‍රසින්ඩෝ වෙබ් අඩවියට ආවොත් මේ කරුණු කාරණා සියල්ල ඔබට එකක් නෑර නිවැරදිව අවබෝධයෙන් කියවලා අවබෝධයෙන් දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට මේක කියවන්න බැරි නම් යොමු වෙන්න අපේ YouTube නාලිකාවට. YouTube නාලිකාව ඔස්සේ ඔබට සවන් දෙන්න පුළුවන්, බලන් ඉන්න පුළුවන්. TikTok වලිනුත් ඔබට පුළුවන් අවශ්‍යතාවයක් ඒ මොහොතේ ශනිකව ඔබේ දුරකථන අංකයෙන් අපිව නරඹන්න. තව Facebook සමාජ මාධ්‍යවල මතක් කරනවා අනිවාර්යයෙන්ම අපි නිරන්තරයෙන් ඒත් එක්කත් එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව තව ඔබට මොකක් හරි තොරතුරක් දැනගන්න තියෙනවා නම් හෝ ඔබට ඒ තොරතුරු නිවැරදි කර ගැනීමේ හැකියාවක් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ දිස්වන අංකයට අනිවාර්යෙන් මේ පණිවිඩය යොමු කරන්න. අපි පණිවිඩය හැකිතාක් ඉක්මනින් හැකි විදියට සහ හොයන්න පුළුවන් සියලුම සෝසස් වලින් හොයලා බලලා ඒ නිවැරදිතාවය ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම් ඉන්නවා. ඔව් සචින්ත. ඉතින් අපි මේ වගේ තවත් කරුණු කාරණා ගැන දැනගන්න අලුත් එපිසෝඩ් එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අද දවසට සමු ගන්නවා.